2019 ප්‍රශ්න පත්‍රය අතර මේ මගේ අතේ තියෙන්නේ. ඒක තමයි අද අපි මේ පාඩමට මේ ගත්තේ. හැබැයි මෙන්න ඒකේ පින්තූරය 2019 සෙකන්ඩ් පේපර් එකේ ආපු ප්‍රශ්නයක්. මේකට ලකුණු 10ක්ම හම්බ වෙනවා. ඒ නිසා මේ පින්තූර බලන වැකිලියන එක පුතලා හරියට කරගත්තා නම් ලකුණු 10ක් එහෙමම ගන්න පුළුවන්. ප්‍රශ්නයක් මේක. හරිද? එතකොට මේ රූපෙ දිහා බලන්න ඕනේ මුලින්ම ප්‍රශ්න පත්‍රය අතට ගත්තම රූපේ දැක්කම රූපෙ දිහා බලන්න ඕනේ. හොඳටම බලන්න ඕනේ රූපේ අධ්‍යයනය කරන රූපේ මුලින්. රූපේ අධ්‍යයනය කරලා රූපේ තියෙන්නේ මොනවද කියලා මුලින්ම බලාගමු අපි. දැන් මෙතන මේ තියෙන්නේ පන්ති කාමරය. පන්ති කාමරයක ළමයි පිරිසිදු කරන දර්ශනයක් තමයි මෙතන තියෙන්නේ. ඒකට ඒකේ මුලින්ම අපි මේක වැකියක්, ඒ කියන්නේ මේකෙන් තෝරලා වැකියක් ගන්න ලියනකොට මුලින්ම වැකියට අදාළ දැන් අපි දෙමළ භාෂාවේ වැකියක් ලියද්දී අර මේක ඒ වගේ වචන මුලින්ම අපි දැනගෙන ඉන්න ඕනේ. ඒක වැකියක් ලියන්න බෑ. හරි? එතකොට දෙමළ භාෂාවේ වැකිය ලියද්දී මුලින්ම අපි දැනගෙන ඉන්න ඕනේ අදු, අන්ද, ඉන්ද, ඉදේ මේ වගේ වචන තියෙනවා. ඊට පස්සේ ඉංගු කියලා ගන්න පුළුවන් මෙහි ඉංගු මෙහි මේවෙන් තමයි වැකිය අපි හදාගන්නේ. නැතුව වැකිය හදනවා කියලා අපි සිංහල භාෂාවෙන් වැකිය හදලා පරිවර්තනය කරන්න කියලා අපිට වැරදෙනවා මේ. එහෙම ලියන්න බෑ දෙමළ භාෂාවෙන්. හරි? එතකොට හැමතිස්සෙම කරන්න ඕනේ අපි දෙමළ භාෂාවේ වැකිය හදද්දී අපිට මුලින්ම එන කොටස තමයි මේක. මේක දන්නේ නැතුව අපිට වැකිය හදන්න බෑ. හරි? right. එතකොට අදු කියන්නේ අර. අන්ද කියන්නේ එම. නැත්නම් එය. ඉන්ද කියන්නේ මෙම. ඉදේ කියන්නේ අපි කතර භාෂාවෙන් කතා කරොත් මේක. ඉංගු කියන්නේ මෙහි. එතකොට මේකේ අපි තෝරගන්න මේ ඔක්කොම ටික අපිට වැකිය ලියන්න පටන් ගන්නකොට එන වචන ටික තමයි මේ. නමුත් අපි මෙතනදී තෝරගන්නේ වැදගත්ම වචනේ මෙන්න මේ ඉංගු. දැන් සමහර ළමයි ප්‍රශ්න පත්‍රයේ අතට ගත්තම බරද ගන්නේ අදු ඉදු දාන. මේක දාන්නේ නැහැ. වැකියට මේක දාන්න බෑ. දැම්මොත් මේක වැකිය වැරදෙනවා. අපි සිංහලට පරිවර්තනය කරන්නේ නැහැ. සිංහලට පරිවර්තනය කරත් තමයි මේක වැරදෙන්නේ. ඒ නිසා අපි දාන්නේ ඉන්ද කියලා දාන්න පුළුවන් අපිට ඉන්ද. හරි? ඊළඟට ඉංගු දාන්න පුළුවන් අපිට. ලියාගෙන යනකොට වැකිය ටික ලියන්න යනකොට කලාතුරකින් මේ වගේ වචනයක් දාලා වැකියක් හදන්න බැරි කමක් නැහැ. නමුත් වැදගත් මේක මේ. ඉන්ද ඉංගු. මේක තමයි වැකියට අවශ්‍ය වචන දෙක. වැකියක් ලියන්න. මේක දැනගෙන තමයි අපි වැකිය ලියන්න පටන් ගන්න ඕනේ. මේ ටික දන්නේ නැත්නම් වැකිය ලියන්න බැහැ අපිට. සිංහල ඒ කියන්නේ සිංහල භාෂාවෙන් සමහර ළමයි ගොඩාක් ළමයි කරන්නේ සිංහලෙන් හිතලා දෙවලට පරිවර්තනය කරනවා. එතකොට වැරදෙනවා. එහෙම ලියන්නේ නැහැ. right අපි බලමු. දැන් පළවෙනි වැකිය අපි හදමු බලන්න. දැන් මෙතන තියෙනවා මේක පන්ති කාමරය. අපිට පෙන්නන්න ඕනේ මේක පන්ති කාමරයක් කියලා පෙන්නන්න ඕනේ ළමයින්ට. හරි? ඔයගොල්ලන් මේක අපි පන්ති කාමරයක් කියලා මුලින්ම ලියන්න ඕනේ අපි වැකිය මේක පන්ති කාමරයක දර්ශනයක්. හරි? ඉදු කියන්නේ මේ අපි දර්ශනයක් කියලා ලියනකොට දෙමළ භාෂාවේ කාච්චි දර්ශනයට කියන්නේ කාච්චි. හරි? කාච්චි. දර්ශනයක් වේ කියලා කියන්නේ කාච්චි ආගුම් කියන එක ආගුම්. මේක එකතු කරලා ගත්තොත් මේ ආගුම් කියන එක මේකත් එක්ක එකතු කරලා කාච්චි ආගුම්. හරි? කාච්චි ආගුම් දර්ශනයක් වේ. මේක. හරි? එතකොට දැන් දර්ශනයක් ඔයගොල්ලෝ දැන් 11 වසර ළමයි නිසා ඒව දන්නවද ඇති. නමුත් දර්ශනයක් කියන්නේ එකක්. එතකොට මෙතන එක දර්ශනයක්. එතකොට කාච්චි කියන එක දර්ශනය. හරි? දැන් අපි දර්ශනය කියන එක කාච්චි නම් දැන් බලන්න දර්ශනයක් කියලා සිංහලෙන් උත්කා කරලා අවසන් කරනවා දර්ශනයක්. එතකොට එකක් කියලා අපි දන්නවා. දෙමළ භාෂාවෙන් මේ
වෙනුවට අපි දානවා ඔරු. ඔරු කියන එක දානවා. ඔරු කියන්නේ එකක් කියන එක. ඔරු. එතකොට සිංහල භාෂාවේ මෙතන තමයි එක කියන එක සඳහන් කරන්නේ දර්ශනයක් කියන. එකක් කියන එක. නමුත් දෙමළ භාෂාවේ මේ වචනේදී එකක් කියන එක පෙන්නන්නේ නැහැ. පෙන්නන්න බෑ. එතකොට වැරදි. මේක තමයි අපි සඳහන් කරන්නේ ඔරු කියන වචනය දැම්මොත් තමයි මේක එකක් කියන එක සඳහන් කරන්න පුළුවන්. ඔන්රු කියලා දාන්නේ නැහැ. අපි සාමාන්‍ය ඉලක්කම් ලියද්දී ඔන්රු දානවා එකයි කියන එක. නමුත් මේක වැකියක් ලියද්දී ඔරු කියන වචනේ තමයි දාන්නේ. එතකොට ඉදු ඔරු එතකොට පන්ති කාමරය කියන වචනේ අපි දැන් ගන්නවා. උතල පන්ති කාමරය කියන වචනේ දාන්නේ. වකුප්පරේ පන්තිය කියන්නේ වකුප්පු. පන්ති කාමරය කියන්නේ වකුප්පරේ. එතකොට ඉදු ඔරු වකුප්පරේ හරි වකුප්පරේ ඉදු ඔරු වකුප්පරේ කාට්ටියාගුම් මේ දර්ශනයක් වේ. කාට්ටි ආගුම් දැන් අපි වචනේ වැකියක් හදද්දී වචනේ වැඩි කර ගන්න ඕනේ. දැන් මෙතන තියෙන 1 2 3 4 වචන 4. දැන් කාට්ටියාගුම් කියලා දැම්මොත් වචන ඒත් 4. අපි රචනාලියදී තමයි මේක අපි සූක්ෂම විදියට කර ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් රචනාවේ වචන වැඩියෙන් ලියන්න එපා. ඔයගොල්ලෝ 150ක් විතර. එතකොට කාට්ටි කියන එක ආගුම් වෙන් කරන්න. ආගුම් කාට්ටි ආගුම්. එතකොට ඉදු ඔරු වකුප්පරේ කාට්ටි ආගුම්. මෙතන බැකියට වචන 5ක් මැරෙනවා. නැත්නම් 4ක් නම් මෙතන කාට්ටි ආගුම් කියලා ලියන්න පුළුවන්. එතකොට මෙය පන්ති කාමරයක හරි මේ දර්ශනයක් වේ. හරි ඉදු ඔරු වකුප්පරේ කාට්ටි ආගුම්. මේ අරේ කියන්නේ පුතේ මේ කාමරයට මේ අරේ. ඒක තමයි වකුප්පු කියන එකට මේ අරේ එකතු කරලා වකුප්පරේ පන්ති කාමරයක දර්ශනයක් වේ. right ඒක ඔයගොල්ලෝ දන්නවා. ඒ මම කියලා දුන්නේ. right ඔය පළවෙනි වැඩේ අපෝ. දෙවෙනි එක බලමු. දෙවෙනි එකේ මෙතනින් තෝරගන්න ඕනේ අපි. දැන් මුලින්ම පෙන්නන්නේ පිටුරේ මොන දර්ශනයක්ද කියන එක තමයි අපි පෙන්නනවා. ඊට පස්සේ මේ දර්ශනය ඇතුලේ තියෙන දේවල් තමයි දැන් බැකි විදියට අපි ලියන්නේ. බලමු. ඉංගු ඔන්න ඉංගු කියන වචනේ පාවිච්චි කරනවා. ඉදු පාවිච්චි කරා. ඊට පස්සේ ඉංගු කියන්නේ මෙහි. ඉදු කියලා ලියුවොත් වැරදි. ළමයි කරන වැරද්ද ඉදු කියලා තමයි ලියන්නේ. ඉංගු කියන්නේ මෙහි. මෙහි තියෙන දේවල් ඔන්න දැන් පෙන්නන්න හදනවා. මුලින්ම මේ දර්ශනය පෙන්නලා දුන්නා. දැන් මේකේ තියෙන දේවල් පන්ති කාමරය ඇතුලේ තියෙන දේවල් මොනවද වෙන්නේ කියන එක තමයි ඊළඟට. එතකොට දාන්නේ මෙහි ඉංගු පිල්ලේකල් කියන්නේ ළමයි. නැත්නම් සිසුන් කියනවා නම් මානවர்கள். මානවන් කියන්නේ පිරිමි ළමයාට සිසුවා මානවන්. මානවී සිසුවි. හරි? ශිෂ්‍යයා මානවී. එතකොට මෙතන අපි පොදුවේ සියලු දෙනාම සඳහන් කරන්න ඕනේ නිසා මානවர்கள் කිව්වම දෙගොල්ලම ඉන්නවා. මානවர்கள். හරි? එතකොට ලියනවා අපි ඉංගු මානවர்கள் දැන් වකුප්පු කියන්නේ පන්තිය කියලා ඔයගොල්ලෝ දන්නවා. වකුප්පරේ කියන්නේ පන්ති කාමරය කියලා දන්නවා. හරි? එතකොට සිංහල දෙමළ භාෂාවේ සමහර ප්‍රත්‍ය එක අකුරක් එකතු වෙනවා. නමුත් සිංහල කරද්දී එහෙම එකක් නැහැ. දැන් මේක පන්ති කාමරය කියලා පෙන්නන්නේ වකුප්පු. නැත්නම් වකුප්පරේ. වකුප්පු කියන්නේ පන්තිය, පන්ති කාමරය වකුප්පරේ. නමුත් මෙතන මේකට ප්‍රත්‍යක් එකතු වෙන්න ඕනේ මේ වැකිලියක්. පොදුරට වැකිලියක්දි තමයි ප්‍රත්‍යක් එකතු කරන්නේ. එතකොට බලමු අපි වකුප්පරේ පන්ති කාමරය. දැන් සුද්ධ කරනවා කියන එක එන නිසා නිකම් වකුප්පරේ සුද්ධම සේකිලාර්බල් කියලා එන්න බෑ. වකුප්පරේ පන්ති කාමරය. එහෙම නැත්නම් වකුප්පේ අයි ප්‍රත්‍ය දහරවන්න ඕනේ අවසාන අකුර. දැන් මෙතන අයි ප්‍රත්‍යක් තියෙනවා. ඒ නිසා ආයි දා ගන්න ඕනේ අයි ප්‍රත්‍ය. මෙතන තියෙනවා ඌ ශබ්දයක් තියෙනවා. ඒක අයි වලට හරව ගන්න ඕනේ.
අයි ශබ්දයට හරවන්න ඕනේ. බහුපරේ බහුපෙයි. මේ අකුරම ආයි පෙයි කියලා ලියනවා. බහුපෙයි. පන්තිය සුද්ධ කරනවා. පිරිසිදු කරනවා. පන්තිය පිරිසිදු කරනවා. පන්ති කාමරය පිරිසිදු කරනවා කිව්වොත් මේකෙන් හරි පන්ති කාමරය. එතකොට අපි ලියමු නිකම් දැන් උදාහරණයක් නිසා මේක පන්තිය කියලා අතහැරලා පන්ති කාමරය කියලා බලමු. இங்கு மாணவர்கள் வகுப்பறையை දැන් අපි ලියන්න ඕනේ පිරිසිදු කරනවා. පිරිසිදු සුත්තම් செய்கிறார்கள். හරි දැන් ඊළඟ වැකිය හදනවා. දැන් වැකිය දෙකක් හදනවා. එකක් මේක පන්ති කාමරයේ දර්ශනය. ඊළඟ එක සිසුන් පන්ති කාමරයේ පිරිසිදු කරනවා. හරි ඊළඟ එක අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් අපිට පුළුවන් පන්ති කාමරයේ පේන දේවල් ලියන්න. මොනවද තියෙන්නේ කියන එක ලියමු අපි. මෙතන ලියමු අපි පින්තූරයක් තියෙනවා. පන්ති කාමරයේ පින්තූරයක් තිබෙනවා. කළු ලෑල්ලක් තිබෙනවා. ඊළඟට මේස තිබෙනවා, පුටු තිබෙනවා. ඒවත් සඳහන් කරන්න පුළුවන්. එතකොට අපි ලියනවා මෙතන අපි ලියමු කළු ලෑල්ලක් තිබෙනවා කියන එක ලියන්න නැතුව අපිට ලියන්න පුළුවන් ළමයේ කළු ලෑල්ල පිරිසිදු කරනවා. ඒක ලියන්නත් පුළුවන්. මකනවා කියලා ලියන්නත් පුළුවන්. පිරිසිදු කරනවා මේක සුත්තම් செய்கிறார்கள். මකනවා කියන්නේ අලිකිරාர்கள். අලිකිරා. නමුත් අපිට අලිකිරා කියන වචනේ බොහෝ දුරට දෙමළ භාෂාවේ කළු ලෑල්ල සුද්ධ කරද්දී භාවිත කරන්නේ නැහැ. ඒ නිසා මේකම අපිට ලියන්න පුළුවන්. උතරට එතකොට ඊළඟ වැකියේ ලියන්න ලේසි මේ වචනේම නිසා. අපි ලියමු ඊළඟට කළු ලෑල්ලට කියන්නේ කරුම් පළදෙයියේ ஒரு மாணவி කියන්නේ සිසුවියක් නැත්නම් ශිෂ්‍යාවක්. ஒரு மாணவி කරුම් පළදෙයියේ පළකේ මේ වගේ එකක්. බහුපරේ කියනවා වගේ කරුම් පළදෙයි. එතකොට මෙතනට අයි ප්‍රත්‍යයක් එකතු කරනවා. මේ බලන්න මේ අකුර අයි ශබ්දය එකතු කරනවා. කරුම් පළදෙයියේ සුත්තම් செய்கிறார். අපිට පුළුවන් செய்கிறார் කියලා ලියන්නත් ඇති නැත්නම් செய்கிறார் කියලා ලියන්නත් පුළුවන්. කියලා මේක නිසා උල්ලපුර දැන්. හරි? සිසුවියක් නිසා. ඊළඟට අපිට ගන්න පුළුවන් අතු ගන්න. පන්ති කාමරයේ අතු ගන්න. අතු ගන්නවට අපි කියන්න පුළුවන් කූට්ටුගිරා. අතු ගන්නවා කියන වචනේ කූට්ටුගිරා. කියලා මේකනේ. එතකොට කූට්ටුගිරා. එතකොට අපිට පුළුවන් මෙයාට නමක් තියන්න. අවශ්‍ය මොකක් හරි නම. අපි කියමු මෙයාට අපි කියමු මොකක් හරි නමක් මොනවද තියන්නේ අපි? ජනනී කියලා ගමු. ජනනී බහුපරේ කූට්ටුගිරා. හරි? එතකොට ජනනී පන්ති කාමරයේ අතු ගන්නවා. කූට්ටුගිරා කියන්නේ මේ වචනේ අතු ගන්නවා. හරි? සුත්තම් செய்கிறார் කියන්නේ පිරිසිදු කරනවා. හරි? right. ඊළඟට මොකද කියන්න පුළුවන් අපිට මෙතන? අපිට දැන් අපි කරන එක තමයි ලියන්නේ. අපිට මෙතන පේන දෙයක් තාම අපි ලියන්නේ නැහැ. මොකක් හරි එකක් තියෙනවා කියලා ලියමු. මෙතන ගහක් තියෙනවා. පන්ති කාමරයේ අසල ගහක් තියෙනවා. එතකොට අපි ලියන්න පුළුවන් බහුපරේකු අරුගිල්. ළඟ කියන්නේ අරුගිල්. පන්ති කාමරයේ ළඟ අරුගිල්. ඔරු කියන්නේ එකක් කියලා මම කියලා දුන්නා. ඔරු මරම් ගසක් ඉරකිරදු තිබෙනවා. ඔන්න වැකිය ඉවරයි. සරල විදියට මේ වැකිය පහ තමයි අපි ලියන්නේ. ගොඩාක් සරල විදියට ඔයගලන්ට ලියන්න පුළුවන් විදියට බරපතල වචන නැතුව සරලම විදියට ලියන්න. හරි? එතකොට අපි මෙතන ලියනවා
වගුප්පරෙකු අරුකිල් ගසක් ඔරු මරම් ගසක් එකක් සඳහන් කරන්නේ එහෙමනේ ඔරු මරම් තිබෙනවා ඉරුකිරදු හරි එතකොට පන්ති කාමරය අසල ගහක් තිබෙනවා ඒක තමයි වෙන්නේ ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් තව හදාගන්න තව වැඩි මේකේ මේ පින්තූරේ ගොඩක් දේවල් තියෙන නිසා උඩට හදාගන්න පුළුවන් මොකද හදන්නේ දැන් මේ ළමයාට නමක් දාන්න පිරිමි ළමයෙක් අපි කියමු බාලා නැත්නම් සිවා පුංචෙඩි මල් පැලෙට මල් පෝච්චියට නම් පුචාඩිකු පෝච්චියට කියන්නේ චාඩි පැලෙට කියන්නේ සෙඩි එතකොට පුංචෙඩිකු තන්නීර් නැත්නම් නීර් තන්නීර් කියන්නේ වතුර නීර් කියන්නේ වතුර එතකොට නීර් දානවා ඒ කියන්නේ වක් කරනවා කියන්නේ ඌට්ටුගිරාන් කියලා ගමු අපි පිළිලා මේක නිසා එතකොට මෙතන සිබා පුංචෙඩිකු තන්නීර් ඌට්ටුගිරාන් ඒක තමයි ඊළඟ වැටි ඕනේ නම් මම මේ ඔක්කොම ටික වැටි ටික තව දෙක තුනක් පුතාලට කියලා දෙන්න මේ පහට අමතරනවා හරි පුංචෙඩිකු තන්නීර් ඌට්ටුගිරාන් එතකොට තව ළමේ කුණු වසන ටික දානවා කුණු කූඩේට හරි එතකොට ඒකට කියන්නේ අපි මෙයාට නමක් තියෙනවා නැත්නම් මානවන් කියලා ගන්නත් පුළුවන් සිසුවා එතකොට මානවන් ඔරු මානවන් ඒ කියන්නේ එක සිසුවෙක් එක්කෙනෙක් එතකොට මානවන් ඔරු මානවන් කුප්පෙයි ඔන්න අයි ප්‍රත්‍යය කුප්පෙයි කියන්නේ කුණු කුප්පෙයි කුණු කූඩේට කියන්නේ කොහමද එතකොට කුප්පෙයි කූඩේකුල් ඇතුළේ කුණු කූඩේ ඇතුළේ කියලා එන්නේ උල්ලේ කියන එක තමයි ඇතුළේ කියන එක එන්නේ හරි උල්ලේ කියන්නේ කෙටියෙන් කියනවා නම් උල් ඒ තව වචනයක් එක්ක එකතු වෙද්දී උල්ලේ කියලා දාන්නේ උල් කියලා දාන්නේ කුප්පෙයි කූඩේ කියන්නේ දාන්න ඕනේ මොකද කියලා කූඩේකුල් කුණු කූඩේට පොඩිගිරා දානවා හරි එතකොට ඔරුමානවන් කුප්පෙයි කූඩේකුල් කුප්පෙයි පොඩිගිරා එහෙමත් නැත්නම් තව විදිහකට පුළුවන් දැන් කුප්පෙයි කූඩේකුල් කියන එක කූඩේ මුලින්ම කියලා ඊට පස්සේ කුණු කියන එක ඊළඟ වචනය ආවා නමුත් අපිට පුළුවන් කුණු ඉස්සරහට අරගෙන කූඩේ කියන එක ටිකක් ලියන්න පුළුවන් කොහොමද කියන්නේ ඔරුමානවන් කුප්පෙයි කූඩේකුල් පොඩිගිරා දානවා හරි ඊළඟට තව දාන්න පුළුවන් පන්ති කාමරයේ ඇතුලේ පින්තූරයක් තිබෙනවා සරල පැකියක් පන්ති කාමරයේ බිත්තියේ හරි නැත්නම් කාමරයේ හරි පින්තූරයක් තිබෙනවා ඉංගු ඔරු පඩම් ඉරිකිරද ඉංගු මෙහි පින්තූරයක් ඔරු එකක් කියන්නේ ඔරුනේ පඩම් කියන්නේ පින්තූරයට ඉංගු ඔරු පඩම් තිබෙනවා ඉරිකිරද තිබෙනවා කියන්නේ තිබෙනවා ඉරිකිරදු ඉංගු ඔරු පඩම් ඉරිකිරදු සරල වැකියක් මේ විදිහට තමයි ඔයගොල්ලෝ වැකි ලියන්නේ සරල විදිහට වැකි ලියන්න පුළුවන් වෙන්න ඕනේ මේකේ ලකුණු 10ක් ඒකම ගන්න පුළුවන් ප්‍රශ්නයක් මේක සෙකන්ඩ් පේපර් එකේ තියෙන ප්‍රශ්න 10ක් ගන්න පුළුවන් මේ ලකුණු 10ක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් එතකොට ඔයගොල්ලෝ පින්තූරය දැක ගම මුලින්ම පින්තූරය අධ්‍යයනය කරන්න පින්තූරේ තියෙන්නේ මොනවද කියලා බලන්න බලලා ඒකේ පින්තූරේ අපි පින්තූරට වැකි ලියද්දී වචනේ මොනවද මුලින්ම ගන්න වචන එතකොට මොකද්ද වචනේ ඉදු කියලා ගන්නත් පුළුවන් නමුත් ඉදු බෝධුවට එන්නේ නැහැ ඉදු වෙනවා ඉංගේ ඉදෙයි අදෙයි අදු ඒ වගේ වචන ගන්න පුළුවන් හරි right එතකොට අපි ඒ ටික තමයි දැනගෙන තමයි වැටි ලියන්න පටන් ගන්න ඕනේ සරල විදියට වැටි ලියන්න පුළුවන් තරම් වචන හතරක් හෝ ඊට වඩා තියෙනවා එතකොට ඊට වඩා තියෙන විදිය මම කියලා දුන්නා ඔයගලන්ට සරල විදියට එක ගන්න කොහොමද කියලා තව වචනයක් එකතු කරගන්නේ කොහොමද කියලා
එතකොට මේකේ තව වචනයක් එකතු කරනවා නම් අපි බලමු ඉංගු මානවර්ගවල වවුපරයේ සුත්තම සෙකිලාද. හරි. ඉංගු අපිට මෙතන තව දැන් මම මේ වැකියට තව වචන අවශ්‍ය නැහැ. නමුත් ඔයගොල්ලෝ රචනාවලියදී ඕන වෙන නිසා මෙතන අපිට පුළුවන් මෙතන තව වචනයක් දානවනේ. எல்லா மாணவர்களும் සියලුම දරුවන් எல்லா மாணவர் තව වචනයක් එකතු වුණා එතන. ඉබේ எல்லா හරි. ඊළඟට මේක ஒரு மாணவி கரும்பலகையை சுத்தம் செய்கிறார். ஒரு மாணவி கரும்பலகை. එතකොට வகுப்பில் உள்ள பந்திයේ තිබෙන black board එක මකනවා. கரும்பலகையை. ජනනි වகுப்பறையை கூட்டுகிறார். ජනනි වகுப்பறையை கூட்டுகிறார் කියන්නේ ජනනි පන්තිය අතුගානවා. ඒක තව වචනයක් එකතු කරනවා. එකතු කරද්දී ජනනි වகுப்பறையை அழகாக கூட்டுகிறார். ලස්සනට අතුගානවා. හරි සුත්තමාව கூட்டுகிறார். පිරිසිදුවට අතුගානවා. හරි නැත්නම් වේගයෙන් අතුගානවා. வேகமாக கூட்டுகிறார். නැත්නම් හිමින් අතුගානවා. මෙදුවාව கூட்டுகிறார். එහෙම තමයි වැකියක තව වචනයක් එකතු කරගන්නේ. එතකොට ජනනී වகுப்பறையை அழகாக கூட்டுகிறார். ලස්සනට අතුගානවා. right වகுப்பறைக்கு අරගෙන ஒரு மரம் இருக்கிறது. දැන් මෙතන තියෙන වචන පහක් විතර තියෙනවා. ඒ නිසා තව වචනයක් අවශ්‍ය නැහැ. නමුත් මම කියන්නේ රචනාවට තමයි ඔය වගේව ඕන වෙන්නේ. එතකොට වகுப்பறைக்கு අරගෙන ஒரு மரம் இருக்கிறது. පන්තිකාමරයේ අසල ගහක් තිබෙනවා කියන එක අපිට පුළුවන් උස ගහක් තිබෙනවා. හරි වகுப்பறைக்கு අරගෙන உயரமான ஒரு மரம் இருக்கிறது. උස ගහක් තිබෙනවා. නැත්නම් අඹ ගහක් තියෙනවා. வகுப்பறைக்கு අරගෙන மாமரம் ஒரு மாமரம் இருக்கிறது. ஒரு කියන එකට මෙතන மாமரம் மாமரம் පිලාමரம் தென்னை மரம் පොල් ගහ தென்னை மரம் ඒ වගේ ගස් වල නම් ලියන්න පුළුවන් ඕගලන්ට ආලමரம் දුබ ගස් ඒ වගේ පුතලේ දෙන්න දාගන්න පුළුවන්. එතකොට වචනේ වැකියකට වැඩි කරගන්න සරල වචනයක් එකතු කරන්න. අර විදියට. මේ විදියට තමයි වැකි පින්තූරේ බලා වැකි හදන එක කරන්නේ. right? මේ විදියට ඔයගොල්ලෝ ටයිම් රින් කරගෙන මේකට මහා ටයිම් එකක් යන්නේ නැහැ. පින්තූරේ බැලුවා හොඳට අධ්‍යයනය කරා අදාළ වචන ටික මුලින්ම හිතින් හදා ගන්නවා. ඉදු ඉංගු ඉංගේ ඉංගු ඉංගේ ඉදු ඉදෙයි ඒ වගේ වචන ටික තමයි එන්නේ කියන එක දැනගන්න ඕනේ. ඊට පස්සේ අදාළ විදියට ලියනවා වැකි සරල විදියට මේ ලියන විදිය. හරි. මෙහෙම තමයි පින්තූරේ බලා වැකි ලිවීම අපි කරගෙන යන්නේ.